කොහොමද ඔයාලට? අද අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ ලංකාවට යන්න. ඉතින් වැඩි නම් වීඩියෝස් ගන්න බැරි වුණා. තියෙන වීඩියෝස් වලින් මම වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අප්‍රේල් 16 තමයි අපි ලංකාවට යන්නේ. 17 වෙනිදා උදේම අපි ඔන්න ලංකාවේ. ඉතින් අපි එයාපෝට් එකට යනකොට අපේ අක්කලා ඇවිල්ලා හිටියා අපිව අරගන්න. අපි අක්කලත් එක්ක ඔක්කොමලා අපේ ගෙදර ගියා. අපි හරියටම ලංකාවට ආවේ අවුරුද්දකින් විතර. ඉතින් උදේම ඉර පායගෙන යන වෙලාවේ කඳු මීදුමෙන් වැහිලා තියෙන වෙලාවේ පරිසරයේ ලස්සන බලන ගමන් අපි ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. ඔබ එන්න සුළගේ රැවටිලා මම ඉන්නේ ඔබ දැන්නේ ගියා සුදු හංස තටුවේ සැඟවිලා. ගොඩක් දවසකින් ගෙදර ආපු නිසා අපි හැමෝම ආසාවෙන් හිටියේ ඇලට ගිහිල්ලා නාන්න. ඉතින් මේ තියෙන්නේ එදා අපි ගත්තු ෆොටෝස් ටික. අතනම වීඩියෝස් ගන්න බැරි වුණා. ගෙදර ගියපු දවසම නිසා ෆෝන් එක නම් යූස් කරේම නැහැ. මේ ඉන්නේ අපි ගෙදර නැති නිසා අපේ ගෙදර රජ කරන කට්ටිය. ලංකාවට ගියපු දවසේ ඉඳන් කෙසෙල් කොලේ බත් හම්බුණා ගොඩාරියක්. මම මේ වීඩියෝ එකෙන් ඒවත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. කියලා ගිලින්න නම් එපා ඒවා බලලා හොඳේ. මේ වීඩියෝ එක එඩිට් කරනකොට ඔයාලට කියලා ගිලින්න එපා කිව්වට මටත් දැන් කියලා ගිලනවා. මට ආයෙත් කන්න හිතෙනවා මේ බත් ටික මේ විදිහටම. හරි දැන් කියලා ගිල්ල ඇති එහෙනම් කට්ටියම අපි යමු ඊළඟට අපි කොහෙද ගියේ කියලා බලන්න. අද අප්‍රේල් 24. ඉතින් අපි තුන්දෙනාත් එක්ක ආවා රාගම ලිසන්ස් එකට ડોක්ටර් තිරන්දායස මීට් වෙන්න. අපේ ජීවිතේ අමතක නොවන දවසක් අද. අපේ චූටි පැටියා කවුද කියලා අද තමයි අපි දැනගන්නේ. සිගරට් නෑ දුරුදා කියලා කියන්න දන්න. එදා අපි හොස්පිටල් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ඉතින් ගෙදර අයටත් විස්තරේ කියලා එනකොට පොඩි දෙන්න අපිට අඹ අච්චාරු හදලා තියෙනවා. හැබැයි අඹ අච්චාරු කන්න ඕනේ කෙනා නම් නෙමෙයි අඩුපුර අඹ අච්චාරු කෑවේ කොහොම හරි. අවුරුදු 5 වුණාට මොකද අපිට තාම අවුරුදු. අපි ගියා අපේ චූටි පැටියට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. ඉතින් මේ වෙලාවේ ගත්ත වීඩියෝස් ටිකක් තමයි තියෙන්නේ. ඔයාලා දන්නවද පූසොයි කුප්පමේනිය අතර තියෙන බැඳීම? ඉතින් මෙයාලා මේ බෑග් එකේ තියෙන කුප්පමේනිය පැලවලට කොහෙදෝ ඉඳන් දුවගෙන ආවනේ. ඉතින් බලන්නකො මෙයාලා ඒකට කොච්චර කැමතිද කියලා. ඒ නිසාම අපේ අම්මා කොහේ ගියත් මෙයාලට කුප්පමෙනිය ගහක් ගේන්න නම් අමතක කරන්නේ නැහැ. මේ අප්‍රේල් 29 ගාවෙලා අපි තුන්දෙනාත් එක්ක එකතු වෙලා අපේ චූටි පැටියාගේ කොට් එකට අවශ්‍ය කරන මෙට්ටෙට කවර් එකක් මහන තමයි හදන්නේ. ඉතින් මම මේක මෙට්ටෙට දැම්මට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ කොහොමද ලස්සනයිද කියලා කියන්න මට. ඔයාලට නෑ බලන්න ඉඳලා පුරුදු. මම තමයි මට අයිඩියා ගන්නේ. කොහොමද කපන්නේ කියලා. ලස්සනයි ඒක. දෙනවා කියන්නේ. හරි. දවසින් දවස එකතු වෙන වැඩත් එක්ක අපි ඇවිල්ලා දැන් දවස් 15ක්ම ගෙවිලා ගිහිල්ලා. ඉතින් දවස් ගෙවෙනවා දැනෙන්නෙත් නැහැ ලංකාවේ ඉන්නකොට. මේ මැයි 2 වෙනිදා
අපේ ගෙදරද කැවුම් වෙනවා. අපි හෙට කිරිදානයක් දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඒකේ වීඩියෝස් ටිකත් මම මේකම අරගෙන එනවා. කිරියම්මාවරු වැවි සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ. අපි කීයාට කිරිදාන සාධන කරන්නේ. සුදු පිරුවට ඇඳ අන්දෙන ආවේ දාන සත්පත්තිනි දෙවි පීඨ ලබන්න නාමසලානේ පින් අරගෙන යන්නේ සත්නාලෙන් මේක මම ඕඩර් කරේ අපේ චූටියට. මේක ඩිසයින් එක බලාගත්ත Pinterest එකෙන්. ඉතින් මේක මම එක්කෙනෙකුට හදන්න දීලා එයා අතින් තමයි මේ හැම එකම ලස්සනට හදලා තියෙන්නේ. මේක හරිම ලස්සනයි. මම දවස් ගාණක් මේක ඕපන් කරන්න නැතුව හිටියා. මට ඒක ඕපන් කරන්න හරිම ලෝභයි. ඉතින් අදත් බත්තයක් හම්බුණා. මේ මාසෙම කෑම නම් හම්බෙනවා ඉවරයක් නැහැ. රසම රස කෑම ගොඩාරියක් හම්බුණා අපිට. තවත් රසම රස කෑම එකක් බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. පොරස් තියෙනවා, චිකන් තියෙනවා, අල බෙදලා තියෙනවා, පපඩම් තියෙනවා, පරිප්පු තියෙනවා. ඉතින් මේ කෑම නම් කාලා ඉවර කරන්න බෑ. ඒ තරම් මේ කෑම ගොඩාරියක් කට්ටිය වෙනවා. කොච්චර කෑම ගොඩක් කෙව්වත් එක බත්තරයක්වත් අහක දාන්න නැතුව ඔක්කොම ටික කනවා අපි. තව ටික දවසයි අපිට ආපහු යන්න තියෙන්නේ. ඉතින් අපි ෆොටෝ ෂූට් එකක් කරන්න හිතුවා, ප්‍රෙග්නන්සි ෂූට් එකක්. ඉතින් මේ එදා මැයි 9 වෙනිදා තමයි අපි ෂූට් එක කරේ. එදා හවස තමයි ෂූට් එක කරන්න දාගෙන තිබුණේ. ඉතින් මේකට යන්න ලෑස්ති වුණ විදිහ තමයි
මේ වීඩියෝස් ටිකේ තියෙන්නේ. අපි ෂූට් එක කරේ අපේ වෙඩින් ෆොටෝස් කරපු ස්ටුඩියෝ බ්‍රදර්ස්ලත් එක්කමයි. ඉතින් ෂූට් එකේ වෙන වීඩියෝ එකක් මම අරගෙන ඉන්නවා. එතකන් මේ චූටි වීඩියෝ ක්ලිප් ටික බලන්න ඔයාලා. අඳුරුනින් එක එළියෝ නෙවෙට රිතුණු පොපුවට සනසුමක් නොබේ උණුරුම ෂූට් එක ඉවර වෙලා ගෙදර එනකොට රෑ 11ට විතර ඇති. ඉතින් එනකොට අපිට ආයෙත් රසමරස කෑමකුත් හම්බ වෙලා තිබුණා. මලක් නොවනුඹ කසක් කෝවාදලුලන ඇත්තටම හරි ආදරෙන් නිමින්බ නග අද මැයි 11 වෙනිදා අපිට යන්න තියෙන්නේ තව චූටි දවසයි. ඉතින් දවස් නම් හරිම ඉක්මනට ගෙවිලා යනවා. ලංකාවේ ගෙදර අයත් එක්ක එහෙම යනකොට තියෙන වැඩ ටික ඉවර කරගන්නකොට දවස් ගෙවෙනව දැනෙන්නේම නැහැ. අපි මේ යන්නේ පුළුවන් නම් ගෙස් කරන්න කොහෙද කියලා. යන්නේ සීගිරි. ඉතින් මේ පාර හරිම ලස්සනයි. ඇත්තටම මේ ලංකාවට ගියාට පස්සේ මේ වගේ තැන් දකිනකොට හිතට දැනෙන්නේ මාර හරිම අමුතු නිදහසක්. මමත් කොහොම හරි අමාරුවෙන් සීගිරි ගල මුදුන්ටම නැග්ගා. ගොඩක් කාලෙකින් ආවේ අවුරුදු ගානකින්. ඉතින් කොහොම හරි කරලා මහන්සිත් තිබුණා. ඉතින් කොහොම හරි ගල මුදුන්ටම නැගගත්තා. ඔබ එන්න සුළගේ නැවතිලා මම ඉන්නේ ඔබ දැන්නේ කියා සුදු හංස තටුවේ සැඟවිලා පෙම් කරමු රහසේ සැඟවිලා මේ වෙනකොට වෙලාව එකත් පහුවෙලා. ඉතින් අපි හැමෝම දවල්ට කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. කෑම අරගෙන ඊට පස්සේ අපි ගියා නාන්න. ඉතින් ලස්සන තැනකට තමයි අපි නාන්න ගියේ. මේ තියෙන පිඹුරත්තෑව ටැංක් එක. ඉතින් අපි මෙතනින් තමයි නෑවේ. එතන වීඩියෝ එකක් මම අරගෙන ඉන්නම්කෝ. මෙතන හරිම ලස්සනයි. නාන්න හරිම සේෆ් ප්ලේස් එකක්.
ගියා පාසි කුඩාවලට. ඉතින් ඉදා රෑ අපි පාසි කුඩාවල තමයි රෑ ගත කරේ. මේ 12 වෙනිදා උදේම ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක් තමයි ඒ තිබුණේ. උදේ කෑමත් අරගත්තට පස්සේ අපි ආවා පාසි කුඩා බීච් එකට. මේ වෙනකොට වෙලාව උදේ 11:00 විතර ඇති. හැබැයි මේ වෙද්දි ටිකක් ලස්සන නම් වැඩි. ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වෙසක් දවස් නිසා පාර දිගට ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. හැබැයි ඉතින් දන්සල් නම් අඩුයි ටිකක් මේ පැතිවල. අද මෙයි 15. ඉතින් මේ වීඩියෝ එකේ දැන් අන්තිම හරිය යන්නේ. අද අපි ආපහු ලංකාවෙන් එනවා. ඉතින් මේ එන දවසේ අපිට හම්බුන රසම රස කෑම ඒ කෑම එකේ රස බලලා අපි ඉතින් ගෙදරින් 12ට විතර අපව එයාපෝට් එන්න ආවා. මොකද අපිට ෆ්ලයිට් එක තිබුණේ පාන්දර. අපි මේ ලංකාවේ හිටපු මාසෙන් දවස් කීපයක් තමයි ඔයාලත් එක්කත් බෙදාගත්තේ. ඉතින් පවුලයත් එක්ක තියෙන වැඩත් එක්ක මේ විදිහට තමයි අපේ මාසෙම ගත වුණේ. ආයෙත් ඉතින් අපි ඉක්මනට ලංකාවට එන්න බලාපොරොත්තු වෙයි. අද අපි ලංකාවෙන් ආපහු ඩුබයි වලට එනවා. මේ පාර අපේ චූටිපැටිය බණ්ඩියේ හිටියට අපි ඊළඟ පාරෙන් නැවත් අතේ තියාගන්න. ඔබ එන්න සුළඟේ රැවටිලා මම ඉන්නේ ඔබ දැන්නේ කියා සුදු හංස තටුවේ සැඟවිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබන්නේ ආයෙත් ඉක්මනින්ම අපි තුන්දෙනාත් එක්කම ලංකාවට එනවා කියලා හිතාගෙන ආවත් ඉතේ කොනක පොඩි දුකකුත් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අපි උදේ වෙනකොට ඩුබයි වලට ආවා. මේ විදිහට තමයි අපි අපේ අප්‍රේල් මැයි මාසේ ගත කරේ. ඉතින් හරියටම මාසයක් අපි ලංකාවේ හිටියා. ලංකාවේ ඉන්නකොට කරපු වීඩියෝස් ටිකකුත් තියෙනවා ඔයාලත් එක්ක බෙදාගන්න. අපි ඉස්සරහට ඒවත් එක්කත් එකතු වෙමු. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක මම අදට ඉවර කරනවා. ඔයාලට මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදිහට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම තමයි ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.